හරි මුලින්ම තැංක වීඩියක බලන්න පටන් ගත්තට මුලින්ම කියන්නම් මේ වීඩියෝ එක ගැන්න අපි මේ ඒජන් ප්‍රෝග්‍රෑම් එක පටන් ගන්න රීසන් එක මොකක්ද කියලා හේතුව මොකක්දක හේතුවට කලින් ම මුලින්ම කියන්න වාස්ට ගලෝබල් අපි මොවාද කරන්න වාස්ට ගලෝබල් අපි කියන්නේ කවද කියලා ම මුලිම එක්ස්පලේන් කරන්න මුලිම වාස්ට ගලෝබල් ප්‍රයිවට් ලිමිට් කියන්නේ ලංකාව රෙජිස්ටඩ් බිස්නස් එකක් ප්‍රයිවට් ලිමිට් රෙජිස්ටර් කරලා තියෙන අපි අපේ මේන් සෙලින් පොයින්ට් එක අපි සපයන මේන් සර්විස් එක තමයි මම එක්සාම්පල් එක ගන්න ඕගලන්ට බෙටර් අන්ඩර්ස්ටෑන්ඩින් එකක් දෙන්න හරිද ඔය හිතන්නකෝ මෙහෙම කාර් සේල් එකක් තියෙනවා ඒ කාර් සේල් එකේ ඩේ ටු ඩේ සේල්ස් යනවා නෝමල් විදියට නෝමලි සිටි එක තියෙන කාර් සේල් එකක් ගන්න ඒගොල්ලන්ට සෝෂල් මීඩියා නැහැ සෝෂල් මීඩියා තිබ්බත් ඒවා හරියට වෙන්නේ නැහැ ඒගොල්ලන්ට එතකොට word of mouth ඒගොල්ලන්ගේ අර හදාගත්ත බ්‍රෑන්ඩ් එක හින්දා ඒගොල්ලන්ගේ සේල්ස් හරියට දැනට යනවා හැබැයි ඒකොල්ලන්ට ඕනේ දැන්ට ලංකාව තියෙන ගොඩක් කා බ්‍රෑන්ස් කාසේල් බ්‍රෑන්ස් වගේ ඔන්ලයින් ප්‍රසන්සයක් හදාගෙන ඔන්ලයින් හරහා වැඩිපුර ලීඩ්ස් ගන්න එක ඒකොල්ලන්ට හිතන්නක මෙහ ඒගොල්ලන්ගේ විහිකල්ස් ගැන ඩීටේල් සල්ලා වැඩිපුර මැසේජ් ගන්න ගණ්ඩ ඕන්නම් වැඩිපුර කෝල්සේ කොලන්ට එන්ඩ ඕන්න ඒකොල්ලන් අර එක ස්පෙසිෆික් ටාගට්ස් තිනවානේ ඒමනත් ඒගොලන්ගේ බ්‍රන්ඩ් එක ඔන්ලයින් තු ග්‍රෝ කරගන්න ඕන්න ඒකන් ඒගොල්ලන්ට එන වියස් ප්‍රමාණය කොල්ලන්ගේ පේජකටන ඇටේෂන් එක ඩිජිටල් පැත්තෙන්ගෙන ඇටේෂන් එක වැඩි කරගන්න ඕන්නම් ඒගොල්ලන්ට ඕන ඒකට හෙල්ප් එකක් ස්පෙසිෆික් හෙල්පයක් ඕ එතකොට අපි කරන්නේ ඒ වගේ තියෙන බිස්නසස්වලට ඒ වගේ අවශ්‍යතාවයක් තියෙන බිස්නසස්වලට හරි සිස්ටම්මයක් කරා හරි ඩිජිටල් ස්ට්‍රටජි එකක් හදලා හරි සිස්ටම් එකක් හදලා ඒ බිස්නසස්වලට අදාල සෝෂල් මීඩිය හරහා ඒකොල්ලෝ චීව් කරගන්න බලාපොරොත්තු වෙන ගෝල්ස් ටික ජීව් කල්ල දෙන එක අපි ගමකො මෙහෙම තැන් ලංකාවෙනම් අපි දැන් අදාල තැන්වලට කියලා කස්ටම කෙනෙ කලයින් කෙනෙ ඔෆිස් එකක් තියෙනවනම් ඒ තැන්වලට ගිල් අපි රෙකෝඩිංස් ටික ඒවටික කල්ලා දෙෙන අපට ගලෝබලි හෙම කරන්න බෑන එතකොට අපි ගලෝබලි අර කලයින්ස්ලට අදාල විදියට ස්ක්‍රිප්ස් එතකොට රෙකෝඩ් කරන්න ඕන විදි අපි ඒකොල්ලඟ ට්‍රේන් කල්ලා ඒකොලන්ට අපි කියල දෙනවා කොහොමද රෙකෝඩ් කරන්න කියලා ඉදි මඟර කිව්වාගේ අදාල විදිහට ස්ක්‍රප්ටිං ලෙවල්ලකින් පස්සේ එමනත රෙකෝඩිං ලෙවල්ලකින් පස්සේ කලයින්ගේ අර මංකිව්ව මූලික අවශ්‍යතාවේ සපිරෙන විදිහට අපි කන්ටෙන්ට් එක ක්‍රියේට් කරනවා ඒකැන උදාහරණයක දෙර මෙහෙම හිතන්නකො ක්ලයින්ට් අවශ්‍ය වෙන්නේ වෛරල් යන විදිහට හදපු ඔප්ටිමයිස් කරපු රීල් එකක් නම් අපි ඒක ඒ විදිහට ක්‍රියේට් කරනවා ක්ලයින්ට් අවශ්‍ය වෙන්නේ ඇඩ්වර්ටයිස්මන්ට් වලට එහෙම නැත්නම් යාගේ සර්විස් එකක් ෂෝකේස් වෙන්න අවශ්‍ය පෝස්ට් එකක් එහෙම නැත්නම් ඩිසයින් ක්‍රියේටිව් එකක් නම් අපි ඒක ක්‍රියේට් කරනවා දැන් ක්ලයින්ට් කෙනෙක්ට හිතන්නකො මූණ පෙන්වන්න කැමැත්තක් තියෙනවා ඒගොල්ලන්ගේ බ්‍රෑන්ඩ් එක ඒගොල්ලන්ට ලයිව් මිනිස්සෙක් දාලා කරන්න ඕනේ නැහැ එහෙනම් අපි ඒගොල්ලන්ට දැන් AI වීඩියෝස් AI ඇඩ්වර්ටයිස්මන්ට් දෙන සර්විස් එක අපි දෙනවා ඊට පස්සේ දැන් ඔන්න කන්ටෙන්ට් ඔක්කොම ක්‍රියේට් කරලා ඉවරයි කන්ටෙන්ට් එක අපි හදලා ඉවරයි පෝස්ට් වීඩියෝස් AI වීඩියෝස් ඒවා ටික ඔක්කොම අපි දැන් හදලා ඉවරයි එතනින් එහාට ගියාට පස්සේ අපි මැනේජ් කරන මේන් ප්ලැට්ෆෝම්ස් එකක් තියෙනවා Facebook TikTok YouTube and Instagram මේ හැම ප්ලැට්ෆෝම් එකකටම අපි හරියන විදිහට හරි සිස්ටම් එකකට ඒ කියන්නේ අපි හදාගත්ත සිස්ටම් තියෙනවා අදාළ ප්ලැට්ෆෝම්ස් වලට TikTok එකට යන සිස්ටම් එකට මේ Facebook එකට තියෙන්නේ ක්ලයන්ට් කෙනෙක්ගේ අපි ගත්තාට පස්සේ Facebook page එක අපි ස්පෙસિෆික් සිස්ටම් එකක් පාවිච්චි කරනවා කන්ටෙන්ට් දාන්න එහෙම නැත්නම් දිනපතා අර ප්‍රසන්ස් එක ඩිජිටල් ප්‍රසන්ස් එක පවත්ව ගන්න. ඒ කියන්නේ ඩිස්ට්‍රිබියුෂන් පාර්ට් එක මම කෙටියෙන්ම කියනවා නම් කන්ටෙන්ට් එක ක්‍රියේට් කරාට පස්සේ ඩිස්ට්‍රිබියුෂන් පාර්ට් එක අපි හරිම සිස්ටමැටික් විදිහට තමයි කරන්නේ. අදාළ මම අර කිව්වනේ Instagram TikTok Facebook YouTube මේ ප්ලැට්ෆෝම්ස් හතරෙම. ඒ කියන්නේ ක්ලයන්ට් අවශ්‍ය ප්ලැට්ෆෝම්ස් විතරයි. ක්ලයන්ට්ගේ අදාළ බිස්නස් ටයිප් එක අනුව අපි ඩිසයිඩ් කරනවා මේ ප්ලැට්ෆෝම්ස් තමයි ක්ලයන්ට් වැඩිපුරම ගැලපෙන්නේ කියලා. ඊට පස්සේ ඒ ප්ලැට්ෆෝම්ස් වලට අපි ස්පෙસિෆික් සිස්ටම්ස් හදනවා. ඊට පස්සේ අපි ඒ සිස්ටම්ස් වලට අනුව කන්ටිනියු කරනවා. එතකොට මම මේ කතා කරේ ඕගැනික් කන්ටෙන්ට් වල ඕගැනික් පාර්ට් එක විතරයි. ඒ කියන්නේ අපිට ෆ්‍රී අදාළ ප්ලැට්ෆෝම්ස් වල පේමන්ට් කරන්න නැතුව කන්ටෙන්ට් එක ක්‍රියේට් කරලා වයිරල් යන විදිහට ඔප්ටිමයිස් කරලා හරියට ඩිස්ට්‍රිබියුෂන් පාර්ට් එක වෙනකන් විතරයි මම කතා කරේ. එතනින් එහාට ගියාට පස්සේ දැන් අපි Facebook වල ගත්තොත් එහෙම Facebook ads run කරන්න පුළුවන්. අර කට්ටිය ගැන බූස්ට් කරනවා කියලා ලංකාවේ. අපි ඒ සර්විස් එකක් අපේ ක්ලයන්ට්ගේ පර්පස් එක අනුව ගැලපෙන බජට් එකක් විදිහට බජට් එකක් ක්‍රියේට් කරලා ක්ලයන්ට් ඒ බූස්ටිං සර්විස් එක එහෙම නැත්නම් මෙටා ප්ලැට්ෆෝම් එකකින් ඇඩ්වර්ටයිසිං සර්විස් එකත් අපි දෙනවා. දැන් අපි ක්‍රියේට් කරලා තියෙනවා හැම පැකේජ් එකකම වගේ ඇඩ්වර්ටයිසිං බජට් එකක් ඉන්ක්ලූඩ් වෙලා තියෙනවා. ඊට අමතරව එතනින් එහාට බේසික් අපි amount එකක් තමයි දාලා තියෙන්නේ හැම පැකේජ් එකකම. එතකොට එතනින් එහාට ගිහලා වැඩිපුර ඉම්ප්‍රූව් වෙන්න ඕන නම් වැඩිපුර ලීඩ්ස් එන්න ඕන නම් අනිවාර්යෙන් අපි ඒ කස්ටමර්ට අදාළ ඇඩ්වර්ටයිසිං බජට් එකක් හදලා දෙනවා. එතකොට ඒක තනිකර ඒක කම්ප්ලීට්ලි මෙටා ඇඩ්ස් වලට තමයි අපි ස්පෙන්ඩ් කරන්නේ. අපි මේන්ලි ඇඩ්වර්ටයිසිං කරන්නේ මෙටා ඇඩ්ස්. ඊට අමතරව අපි Google ads උත් කරනවා. බට් මේන් ෆෝකස් එක තියෙන්නේ මෙටා ඇඩ්ස් වලට. ඒ කියන්නේ Facebook Instagram platforms වල රන් වෙන ඇඩ්ස් වලට. එතකොට දැන් බේසිකලි මේ කම්පැනි මොකද්ද? මේ කම්පැනි වෙන්නේ මොකද්ද කියන එක මම දැන් සමරයිස් කරලා කියන්න. අපි කරන්නේ
යම් කිසි ලෙවල් එකක බිස්නස් එකේ සෝෂල් මීඩියා තියෙනවා නම් ඒගොල්ලන්ට ඒ සෝෂල් මීඩියා වලට වැඩිපුර ලීඩ්ස් වැඩිපුර කස්ටමර්ස්ලා වැඩිපුර ඔඩියන්ස් එකක් රීච් කරගන්න අවශ්‍යතාවයක් තියෙනවා නම් අපි මේ බිස්නස් වලට අදාළව හරි ඩිජිටල් ස්ට්‍රැටජි එකක් හදාලා ඒගොල්ලන්ගේ කන්ටෙන්ට් ක්‍රියේට් කරලා ඩිස්ට්‍රිබියුට් කරලා එතනින් එහාට ගිහලා පේඩ් ඇඩ්වර්ටයිසින් කරලා ඒගොල්ලන්ට වැඩිපුර ලීඩ්ස් ටිකක් ඉන්ක්‍රීස් ඔඩියන්ස් එකක් ඒගොල්ලන්ගේ අදාළ තියෙන ගෝල්ස් අචීව් කරගන්න හෙල්ප් කරන එක තමයි අපේ බේසිකලි සෙලින් පොයින්ට් එක වෙන්නේ. එතකොට දැනට අපි ලංකාව ඇතුලේ විතරයි ඔපරේට් වෙන්නේ. එතකොට අපි ෆොරින් ඔපරේට් වුණත් ඒ කියන්නේ වෙන කන්ට්‍රි එකක් එක්ක වැඩ කරත් බොහෝ දුරට ඒ කන්ට්‍රි එකේ ඉන්න ශ්‍රී ලංකන් කෙනෙක් එක්ක තමයි අපි වැඩ කරන්නේ. එතකොට අපේ ටාගට් එක තියෙන්නේ ලංකාවේ ඇතුලේ සහ එතනින් එළියට ගියාට පස්සේ ග්ලෝබලි වැඩිපුරම මුදල් සංසරණය වෙන වැඩිපුරම සර්විසස් අවශ්‍ය වෙන කන්ට්‍රීස් ටිකක් තියෙනවානේ. යුරෝපියන් කන්ට්‍රීස් ටික UAE, USA, UK, ඕස්ට්‍රේලියා, කැනඩා මේ කන්ට්‍රීස් හැම එකටම අපේ බිස්නස් එක එක්ස්පෑන්ඩ් කරන එක තමයි අපේ මේන් පර්පස් එක වෙන්නේ. දැන් ඔයාලට මේ වීඩියෝ එක ලැබෙන්නත් ඔයා මේ වීඩියෝ එක බලන්නත් මේන් පර්පස් එක වෙන්නේ ඒ කන්ට්‍රීස් වලට අපේ බිස්නස් එක එක්ස්පෑන්ඩ් කරන්න අපේ තියෙන ටාගට් එක. ඒත් එක්කම ලංකාව ඇතුලේ අපේ කස්ටමර් බේස් එක ලොකු කරගන්න. වැඩිපුර ක්ලයන්ට්ලා ටිකට වැඩිපුර බිස්නසස් ටිකට අපේ සර්විස් එක දෙන එක තමයි අපේ ටාගට් එක වෙන්නේ. ඊට පස්සේ දැන් මම එක්ස්ප්ලেইন කරන්නම් ඔයාට මොකද්ද කරන්න තියෙන්නේ කියලා. ඔයාට බේසිකලි කරන්න තියෙන්නේ මේකයි. ඔයා ඉන්න රීජන් එකක් තියෙනවානේ. ඔයා ඉන්නේ ලංකාව වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයා ෆොරින් ඉන්න ශ්‍රී ලංකන් කෙනෙක් වෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට UAE නැත්නම් UK, USA, ඕස්ට්‍රේලියා මේ මොන කන්ට්‍රි එකේ හිටියත් අපේ මේන් ටාගට් එක තියෙන්නේ මම අර කිව්වා වගේ ඒ කන්ට්‍රි එකට අදාළව ඒ රීජන් එකට අදාළව ක්ලයන්ට් බේස් එකක් හොයාගන්න එක. එතකොට ඔයාට කරන්න තියෙන්නේ අපිට පුළුවන් විවිධ මෙතඩ්ස් තියෙනවානේ. මම අර කිව්වා වගේ ඕගොල්ලන්ට අපි දෙනවා අපේ සෑම්පල්ස්, අපේ ක්‍රියේටිව්ස්, අපේ පෝර්ට්ෆෝලියෝ එක අපි දෙනවා. අපේ ප්‍රයිසිං ටික අපි ඔයාට දෙනවා. අපේ දැන්ට තියෙන සිස්ටම්ස් ටික අපි ඔයාට දෙනවා. ඕකේ? එතකොට ඔයාගේ මේන් වැඩේ වෙන්නේ අර මම කිව්වා දේවල් පාවිච්චි කරලා අපිට වැඩිපුර ඔයාගේ රීජන් එකට අදාළව ක්ලයන්ට්ස්ලා හොයලා දෙන එක. එතකොට දැන් ඔයාලට මේ ඒවල තියෙන ඒජන්ට් කිට් එකේ ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන් ලින්ක් එකක් එහෙම නැත්නම් ඩ්‍රයිව් ෆෝල්ඩ් එකක් අපේ සෑම්පල්ස් ඉන්ක්ලූඩ් කරලා තියෙන අපේ ක්‍රියේටිව් සෑම්පල්ස් එතනින් ගියාට පස්සේ අපේ කැම්පේන් සෑම්පල්ස් ඔක්කොම ඉන්ක්ලූඩ් කරලා තියෙන ලින්ක් එකක් එහෙම නැත්නම් ඩ්‍රයිව් ෆෝල්ඩ් එකක් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් වෙනවා. එතකොට ඔයා ඒක කරන්න කෝල් DM කරත් කෝල් කරත් ඒක අපිට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. අපි ඔයාට මං කිව්වා වගේම අත්‍යවශ්‍ය දේවල් ටික දීලා තියෙන්නේ. ඒවා ටික ඔයා යූස් කරලා ඔයා අපිව ක්ලයින්ට් කෙනෙක්ට අපේ සර්විස් එක ඉන්ට්‍රොඩියුස් කරන තැන ඉඳලා ඒ ක්ලයින්ට්ව ක්ලෝස් කරන තැන වෙනකම්ම සර්විස් එක කරන්න ඕනේ. ඒ අදාළ වැඩේ කරන්න ඕනේ ඔයා. එතකොට ඔයා මෙහෙම හිතන්නකෝ දැන් ක්ලයින්ට් කෙනෙක්ට අපේ තියෙන ප්‍රයිසිං වලට අමතරව එයාට ඕනේ කස්ටම් කොටේෂන් එකක්. එයාට අවශ්‍ය වෙනවා ස්පෙસિෆික් කොටේෂන් එකක්. ඕකේ? එතකොට ඔයාට කරන්න තියෙන අපිට රීච් අවුට් කරන එක. අපිට රීච් අවුට් කරන්න අපි ඔයාට ක්‍රියේට් කරන්නම් කස්ටම් කොටේෂන් එකක් අර අදාළ එක්කෙනාට දෙන්න. ඔයා ඒ ඩීල් එක ක්ලෝස් කරන්න ඕනේ. මං හිතනවා පැහැදිලි වුණා කියලා කරන්න තියෙන දේ. ඔන්න දැන් මං හිතනවා ඔයාට කරන්න අවශ්‍ය දේ පැහැදිලි කියලා. එතකොට දැන් ඔයාට මේක කරාට පස්සේ ලැබෙන රිවෝඩ් එක ටාස්ක් එක කම්ප්ලීට් කරාට පස්සේ ඔයාට ලැබෙන රිවෝඩ් එක මොකක්ද කියලා මම කියන්නම්. බේසිකලි මේකයි වෙන්නේ. ඔයා හිතන්නකෝ ඔයා පැකේජ් එකට අපේ පැකේජ් එකට ඔයා ක්ලයන්ට් කෙනෙක්ව ක්ලෝස් කරා කියලා. අපේ ලංකාවේ මිනිමම් පැකේජ් එක කියන්නේ රුපියල් 50000යි. එතනින් එහාට ගියාට පස්සේ ඩොලර් USD පැකේජස් යන්නේ ඩොලර් 499 ඉඳලා ඉහළට තමයි යන්නේ. ඒ තමයි බෙයා මිනිමම් පැකේජ් එක බේසික්ම පැකේජ් එක. ඕකේ. ඒ පැකේජස් වලට අමතරව අපිට කියලා කස්ටම් කොටේෂන් එකක් පැකේජ් එකක් හදාගත්ත කියලා ඒ අදාළ කස්ටමර්ට අවශ්‍ය වෙන විදියට. එතකොට අර ඔයා ක්ලෝස් කරපු කස්ටමර් අපිත් එක්ක රැඳිලා ඉන්නවා නම් මාස 6ක් වෙනකම්. ඒ මාස 6 ඇතුළත ඔයාට කස්ටමර්ගේ පැකේජ් එකෙන් 120ක් හැම මන්ත් එකේම ඔයාට ලැබෙනවා. ඔයා උදාහරණයකට මෙහෙම හිතන්නකෝ. ඔයා කස්ටමර් කෙනෙක්ව ක්ලෝස් කරනවා ලක්ෂයක පැකේජ් එකකට. ඕකේ? එතකොට මාස 6ක් වෙනකන් හැම මාසෙම ඔයාට 20000ක් හම්බ වෙනවා. මං හිතනවා ඔයාට දැන් සරලව තේරුණා කියලා මේ සිද්ධිය. එතකොට මේ 120 දෙන්න අපි ඔයාට බැඳලා ඉන්න. එතකොට අපි හරි ඩිජිටල් ඇග්‍රීමන්ට් එකක් අපේ පාටිස් දෙක ඔස්සේ සයින් කරලා, ඒ කියන්නේ ඔයයි අපි අතර සයින් කරලා තමයි ඔයාට මේ 120 දෙන්න පටන් ගන්න. එතකොට ඔයාට බෙටර් ට්‍රස්ට් එකක් තියෙනවානේ අපි ගැන. එතකොට ඔයා එක ක්ලයන්ට් කෙනෙක් කරා නම් එහෙමයි ක්ලයන්ට්ලා 5ක් 6ක් කරත් ඔයාට ඒ හැම එකකින්ම මාස 6ක් වෙනකන් 120% එක හම්බ වෙනවා. ඔයා ක්ලෝස් කරපු පැකේජ් එකේ කොටේෂන් එකේ amount එකකින් 120ක් හැම මාසෙම මාස 6ක් වෙනකන් ඔයාට හම්බ වෙනවා. එතකොට ඔයා හිතන්නකෝ ඔයාලා ක්ලයන්ට්ලා 5 දෙනෙක් ගෙනාවා කියලා. එතකොට මේ 5 දෙනාගෙන් මාස 6ක් වෙනකන්, ඒ කියන්නේ ක්ලයන්ට් වැඩ පටන් අරගෙන මාස 6ක් වෙනකන් හැම මාසෙම ඔයාට ක්ලෝස් කරපු පැකේජ් amount එකෙන් 120ක් ඔයාට හම්බ වෙනවා. පාර්ට්නර්ෂිප් එකක් වගේ මේක අපිත් එක්ක කන්ටිනියු කරන්න පුළුවන්. මොකද අපි ලීගල් බොන්ඩ් එකක් එක්ක, කියන්නේ ඇග්‍රීමන්ට් එකක් එක්ක තමයි වැඩේ කරන්නේ. එතකොට මම දැන් එක්ස්ප්ලেইন කරන්න මුලින්ම ක්ලයන්ට් කෙනෙක්ව අපි ඔන්බෝඩ් කරන process එක. මුලින්ම හැම ක්ලයන්ට් කෙනෙක්ටම අපි දෙනවා ඒගොල්ලන්ට ගැලපෙන ප්‍රොපෝසල් එකක්, ඒගොල්ලන්ට ගැලපෙන කොටේෂන් එකක් සහ ඒගොල්ලන්ට ඩිජිටලි සයින් කරන්න ලැබෙන ඇග්‍රීමන්ට් එකක්. එතකොට හැම ක්ලයන්ට් කෙනෙක්ම කියන්නේ පැකේජ් එකක් හෝ කොටේෂන් එකක් ක්ලෝස් කරන ලොන්ග් ටර්ම් හැම ක්ලයන්ට් කෙනෙක්ම අපිත් එක්ක ඇග්‍රීමන්ට් එකක් සයින්
කල්ලා තම අපිත් එක්ක වැඩ කරන්න ඕනේ. එතකොට ඒගොල්ලන්ගේ පැත්තට ට්‍රස්ට් එක තියෙනවා වැඩිපුරම අපි ගැන. ඉතින් මම දැන් හිතනවා අපි මොකද්ද කරන්න කියලා තේරුණා කියලා. මම ඔයාලට මුලින්ම එක්ස්ප්ලেইন කළා අපේ කම්පැනි එක සහ අපි කරන්නේ මොකද්ද කියලා. ඊට පස්සේ අපේ ටාගට් එක එක්ස්ප්ලেইন කරා. ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන දේ එක්ස්ප්ලেইন කරා. ඊට පස්සේ ඔයාලට ඒක කරනවට ලැබෙන රිවෝඩ් එක එක්ස්ප්ලেইন කරා. ඊට පස්සේ මම අපේ ක්ලයන්ට් ඔන්බෝඩින් ප්‍රොසෙස් එක ගැනත් ඔයගොල්ලන්ට කෙටියෙන් එක්ස්ප්ලেইন කරා. ඕකේ දැන් තියෙන්නේ ඔයාගේ වැඩේ. ඔයාට මේ ඒජන්ට් කිට් එක හම්බෙලා තියෙන්නේ. මෙතනින් එහාට මේ වැඩේ කියන්නේ ඔයාට ලැබෙන රිවෝඩ් එකේ amount එක ඩිසයිඩ් කරන එක අයිති වෙන්නේ ඔයාටම තමයි. ඉතින් good luck.